ඔන්න අතට දාලා අඳන විදියෝනේ. පට ඕන විදිහට මේ දිග අඩු වැඩි කරලා තියාගන්න හැකියි. හොඳේ. සම්පූර්ණ පටම මෙහෙ දිගට දාන්න එපා. මෙන්න මේ කෑල්ලෙන් දිග බලා ගන්න. හොඳේ. මේ පට දෙක පැත්තේ දිග බලාගෙන. ඊට පස්සේ මේ උඩේට ගනිපු පට මෙහෙම අරගෙන ඉවරලා අර වගේම තමයි මේ ටික යන්නේ සාමාන්‍යයෙන් අර මේ සාරිය අඳින විදිහට. මෙහෙම වටෙන් දාලා අරගත්තා. අරගෙන තව වටයක් දැම්මා. මේ ටික අර විදිහම තමයි වෙනසක් නෑ අර මේ සාරිය මම කියලා දුන්නේ. ඒ විදිහම තමයි මේ හරියට යට කරගෙන සාරිය විදිහට සම්පූර්ණ අඳගන්න. ඉස්ස බලලා වටේ යට කරගන්න. කොට කරන්න එපා රවුම් එකකට ගන්න දෙයක් දාන්න නේද? එහෙම කරගන්න. ඊට පස්සේ මේ ටික මතකනේ. මේ ටික මේ ඔයගොල්ලෝ පටලවන්න හොඳේ. මේ මෙතන හොඳට ටයිට් කරලා ගන්න හොඳේ නැත්නම් කැතයි. බුරුලට හැරි හැරි අඳන්න එපා කැතයි. මේ ටික ලස්සනට ගන්න වෙන මෙහෙම. මේ විදිහට මෙහෙම ගත්තා. මේක හොඳට ටයිට් කරලා කටු ගහනවා නම් ඔයගොල්ලෝ මේ කරද්දි සමහර ලාවට මේ බුරුලට මේව කළා තියෙන ලස්සන මෙහෙම රැල් ටික හදාගන්න. කටු දෙන්න. මේ ලස්සනට තියෙන. මෙතෙන්ට අනිවාර්යෙන් කටු දෙකක් ගහන්න හොඳේ හොඳෙන්. මේක ගලවන්න හොඳ නිසා දෙකක් ගහන්න නැහැ. දෙකක් ගහන්න මේ ටික ලස්සනට මෙහෙම එන්න ඕන. මේ බුරුලට මෙහෙම එල්ලි එහෙම අඳන්න එපා හොඳේ. ඊට පස්සේ අර විදිහට මෙතන රැල් ටිකක් තියාගන්න. මේවා ලොකු පොඩි රැලි තියාගන්න පුළුවන් කැමැත්ත පස්සේ හරි. මේ ගානටම චූටිලා තියන්න ඕන කියලා එකක් නෑ. මේ විදිහට අඳද්දි රැලි වැඩියෙන් එනවා. මේ පට අර තරම් දිගට දාන්න නෑනේ. මේව ලස්සනට හදාගත්තා. මේ අතර දාලා කවුරු හරි අඳන්න කිව්වොතින් චුට්ටක් සාරිය බලන්න හොඳේ. සමහර සාරි තියෙනවා පිම්පෙන සාරිය වෙන් ඇඳුවොතින් සමහර ලාවට පිම්බිලා කැතයි ලස්සනට එන්නේ නැහැ. ඉතින් ඒක චුට්ටක් ඒ වෙලාවට මේ තේරුම් ගන්න ඕන මේ සාරියෙන් එන්නොත් මෙහෙමයි කියලා. මේක චුට්ටකට ඕනේ. ඊට පස්සේ මම මෙතන හොඳට මෙතන කටක් ගහගන්න ඕනේ. මම කටක් ගහන්න හැම ඔයාලට කියලා දෙන්න කරන නිසා. මෙන්න මෙතන තමයි හොඳට මතක තියාගන්න හොඳනේ. මේ ටික අර විදිහම තමයි අර සාරිය විදිහටම තමයි අඳන්න ඕන. මෙන්න මෙතන මේක ගහන්න පුළුවන්. මෙහෙම රැලි කරලි ඉවරලා මෙහෙම රැලි කරගන්න හොඳේ. මෙන්න මේ විදිහට මෙහෙම ප්ලීට් ටික මෙහෙම ලස්සනට තියාගන්න. අර වගේම රැලි කරන්න ඕනේ. ගුලි කරලා ගහන්න එපා. මේව ලස්සනට මේ ටික ඔන්න ඔහම එන්න ඕන. මේ ටික මෙහෙම ලස්සනට එන්න ඕන මෙන්න මෙහෙම. ওই විදිහට. ඔහොම අරගෙන මේක ගහන්න පුළුවන් අපිට මෙන්න මේ ජැකට් එකටත් මෙහෙම ගහන්න පුළුවන්. නැත්නම් ඊනටත් මෙන්න මෙහෙම මේ උකුල හරියට එතෙන්ටත් ගහන්න පුළුවන්. එක එක්කෙනාගේ කැමැත්තත් එක්ක කැමැත්ත නැකට ගහන්න පුළුවන්. මම නම් ගොඩක් වෙලාවට ගහන්නේ උකුලට. මේ සමහරුන්ගේ බඩ තියෙනවා මේ හරිය මෙහෙම ටයිට් කරලා ගෙහුවාම කැතට පේනවා නම් අපි උඩටයි පහළටයි තියලා බලලා මේ කැමති තැනකට ගහන්න පුළුවන්. මේ ලස්සනට එන විදිය බලලා හොඳ. සමහරව මේක ඉල්ලනවා මේ උඩට ඕන කියලාත් ඉල්ලනවා. සමහරව පල්ලෙහාට ඕන කියලාත් ඉල්ලනවා. ඊට පස්සේ මම පතන අඩියට ඉස්සරහට මොනවද තමයි අතර දාලා හරි ලේසි. මේ විදිහ ලස්සන කළා ඕන විදිහට ඒ කෙනාගේ කැමැත්තත් එක්ක කට ගහනවා නම් ඒවා එහෙම මේ වෙනස් කරගන්න පුළුවන්. පට ඕනනම් බිමටම දාන්නත් පුළුවන්. තව ටිකක් කොටර දාන්නත් පුළුවන්. ඒ ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. චුට්ටක් පේනවා ලස්සනද? මේ ටික අනිවාර්යයෙන් හොඳ ටයිට් කරලා මෙහෙම ලස්සනට මේ ගහ ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මේ ටික ඕන ඇදකුරු තියෙනවා නම් මෙහෙම ලස්සනට හදාගන්න පුළුවන්. මේක බුරුලට ගහන්න එපා. හොඳට ටයිට් කරලා ලස්සනට ගන්න. එතකොට තමයි ඇඟේ හැඩයට ලස්සනට එන්නේ. මම තායි ක්‍රමයේ තියෙන ඔක්කොම සාරි වර්ග කියලා දුන්නා.